හෙලව් ඉතින් කොහොමද ඉතින් යාළුවනේ ඔන්න ඉතින් අදත් මම සුපිරි වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් guys අද vlog එකෙත් ඉතින් වෙනස් දෙයක් තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා කොනේ නැහැ. අපි යමු අපේ වීඩියෝ එකට. Let's go. Okay guys. එහෙනම් අපි හදමු. ඉතින් guys ඔන්න ඔය විදිහට මම මේ ෆොකලය ගත්ත තැඹිලි පාට. ඉතින් බෝට්ටු ටික තියෙනවා වටේට. thumbnail එකේ දකින්න නැතිනේ guys මම අමුතුවෙන් කියන්න ඕනේ අද මොකද හදන්නේ කියලා. එහෙනම් guys ඔන්න ඔය විදිහට හරියටම මැදින් නමා ගන්න ඕනේ හරියටම දෙකට නමා ගන්න. මෙන්න මේ මම පෙන්නන ආකාරයට හරියටම නමාගෙන නැත්නම් ඕගලන්ට බෝට්ටු හරියට හදා ගන්න බැරි වෙයි. පේන ඇති ඔන්න ඔය විදිහට තමයි දෙකට නමා ගන්න ඕනි. හරි. ඊට පස්සේ guys අපි දෙකට නමා ගත්ත තැනින් මෙන්න මේ විදිහට ත්‍රිකෝණයක් විදිහට නමා ගන්න ඕනේ. හරි ගානට නමා ගන්න ඕනේ guys. මට වැදුනා. ඒසොන්න ආයෙ මම නමා ගත්තා. ඔන්න අනිත් එකත් මම අන්න ඒ විදිහට නමා ගන්නවා. ඉතින් guys ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. දේ තමයි guys ඔය හිඩසක් තියෙන පැත්ත නෙවෙයි guys. මෙන්න මේ විදිහට තියෙන පැත්ත නෙවෙයි guys. අනිත් පැත්ත තමයි අපි ඔන්න ඔය විදිහට නමා ගන්න ඕනේ. අනිත් පැත්ත guys මෙන්න මේ විදිහට තමයි අපි නමා ගන්න ඕනේ. නිකන් තොප්පියක් වගේ එන විදිහට අපි නමා ගන්න ඕනේ දෙපැත්තම. හරි. ඉතින් ඊට පස්සේ guys නමා ගත්තට පස්සේ මේ විදිහට තවත් හිඩසක් එන හරියේ අල්ලලා ඔන්න ඔය විදිහට අපි නමා ගන්න ඕනේ. ඒක නම් guys හරි ගානට නමා ගන්න. නැත්තම් පොඩ්ඩක් අර ඉස්සරහින් කොක් වෙන තැන පොඩ්ඩක් කැල්ලා වගේ තමයි එන්නේ. ඉරිලා වගේ එන්නත් පුළුවන්. ඉතින් මම හදාගත්ත වගේ නමා ගන්න ඕනි. ඊට පස්සේ ආයත් ඔන්න ඔය විදිහට ත්‍රිකෝණයකට වගේ ලස්සනට නමා ගන්න ඕනි. අනිත් පැත්තත් අන්න ඒ විදිහටම නමා ගන්න. පේනවනේ ඉතින් අන්න ඒ විදිහටම ඕගොල්ලෝ නමා ගන්න ඕනි. ඉතින් මම අර කලින් බැලුව නමා ගැනීමලි ඔන්න ඔය විදිහට ඇතුළට දාලා නමා නාගේ වගේ ආකාර දෙකකින් තමයි guys නමන්න ඕනි. ඉතින් දෙපාරක් ඒක නමා ගන්නවා. ඔන්න ඔය විදිහට කලින් නමුවා වගේ ත්‍රිකෝණෙ නමුවා වගේ ඔන්න ආයත් මම නමා ගන්නවා. දෙපැත්තම අපි අන්නේ විදිහට නමා ගන්න ඕනි. ඔන්න දැන් අනිත් පැත්තත් නමා ගමු. දැන් guys කරන්න තියෙන්නේ ඉතින් දැන් guys කරන් තියෙන්නේ මෙන්න මේ ඕගොල්ලෝ නමා ගත්තට පස්සේ මේ මැද තියෙන එකේ ඔන්න ඔය විදිහට ත්‍රිකෝණයකට පොඩි භාගයක් වගේ ඇවිල්ලා තියෙනවා. අන්න ඒක අපි දිගාර ගන්න ඕනි. හරි guys පේනවද ඉතින්? ඔන්න අපේ බෝට්ටුවත් හදලා ඉවරයි. ඔයාලන් ටිකක් ලොකුවට ඕක හදා ගන්න ඕන නම් මෙන්න මේ විදිහට නමා ගන්න. නමා ගත්තට පස්සේ යටින් පොඩ්ඩක් දිගාරින්න. ඊට පස්සේ අපිට ටිකක් දිගට බෝට්ටුව හැදෙනවා. පේන ඇති guys එහෙනම් අපේ බෝට්ටු ටික. ඉතින් ඔන්න ඔය විදිහට ඕගලන්ට සරල සුපිරි ලස්සන හරියටම බෝට්ටුවක් හදාගන්න පුළුවන්. ඕගලන්ට හරියටම බෝට්ටුවක් හදාගන්න පුළුවන් guys ඒ වෙලාවට. සරල ආකාරයෙන් හරියටම ඕගලන්ට බෝට්ටුවක් හදාගන්න පුළුවන්. මෙන්න මං ඔය කියලා දුන්න ආකාරයට නිවැරදි ක්‍රමයට හදාගත්තොත්